සුබ දවසක් හැමෝටම. ඉතින් මම අද ඔයාලත් එක්කන් ෂෙයා කරගන්න ආවේ මගේ කිචන් එක මම කොහොමද ඕගනයිස් කරගෙන තියෙන්නේ කියලා. ඉතින් මගේ මේ වීඩියෝ එකෙන් ඔයාලටත් වැදගත් දේවල් තියෙනවා නම් ගන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා. මගේ කිචන් එකේ සයිස් එක තමයි 12 අඩි 12 කාමර එකක් තමයි මගේ කිචන් එක වෙනුවට මම අරගෙන තියෙන්නේ. ඉතින් මගේ කිචන් එකේ තාම පැන්ට්‍රි එහෙම ගහලා නැහැ. එහෙම නැතුව තමයි මම මගේ කිචන් එක ඕගනයිස් කරගෙන තියෙන්නේ. ඉතින් පැන්ට්‍රි ගහලා නැති වුණත් මම පිළිවෙලට පිරිසිදුව මගේ බඩු ටික තියාගෙන තියෙනවා. ඉතින් දිගටම මගේ වීඩියෝ එකත් එක්කන් රැඳිලා ඉන්න මම ඔයාලට හැමදේම පෙන්නන්නම්. ඉතින් මම මෙතන තියාගෙන තියෙනවා පරිප්පු, ධාන්‍ය වර්ග, ඒ වගේම මෙතන තියෙන පිටි වර්ග. මම මෙතන මේ තට්ටුව ඒ වෙනුවෙන් යොදවලා තියෙනවා. ඉතින් ඒ තට්ටුවට පහලින් තියෙන්නේ වැඩිපුර මගේ තියෙන ලුණු, ඒ වගේම ගම්මිරිස් කුඩු, කහ කුඩු, මිරිස් කුඩු, කෑලි මිරිස්, ඒ වගේ දේවල් තමයි මම එතනින් තියලා තියෙන්නේ. ඉතින් ඊට එහා පැත්තේ මගේ බිත්තර 24ක් දාන්න පුළුවන් කන්ටේනර්ස් දෙකක් තමයි තියෙන්නේ. ඉතින් ඒ දෙකේ නම් දැනට බිත්තර නැහැ. ඉතින් ඊළඟ තට්ටුවේ මම තියාගෙන තියෙන්නේ හාල්, පැස්තා, ඒ වගේ දේවල්. ඒ කියන්නේ දැන් තම්බලා ගන්න ඕනේව තමයි මම මෙතනින් තියලා තියෙන්නේ. ඉතින් ඊට පහලින් තට්ටුවේ තියෙන්නේත් හාල් වර්ග තමයි. හාල් වැඩිපුර මම මෙතන තියාගෙන නැහැ. මොකද මම හාල් 5 බෑග් එකක් ගෙනාවොත් ඒකෙන් භාගයක් නෙමෙයි ඊටත් අඩු ප්‍රමාණයක් තමයි කන්ටේනර්ස් වලට දාගන්නේ. ඉතින් අපි වැඩිපුරම හාල් කඩෙන් ගේන්නෙත් නැහැ. මොකද අම්මා එහෙම තමයි මට හාල් දෙන්නේ. කුඹුරු හාල්ම තමයි අපි ගොඩක්ම කැවෙන්නේ. ඒ නිසා ඉතින් මම ඊට යටින් මම තියාගෙන තියෙනවා මගේ අවශ්‍ය ලූණු, අල, සුදු ලූණු, රතු ලූණු, ඒ වගේම පොල්, ඒ වගේ දේවල් තමයි තියාගෙන තියෙන්නේ. ඉතින් ඒව නම් ටික තමයි මම තියාගෙන තියෙන්නේ. මොකද එදිනෙදා අවශ්‍ය වන ප්‍රමාණය සතියකට වගේ තමයි මම ඒ වගේ දේවල් ගේන්නේ. නැත්තම් ගොඩක් පැලවෙන්න බලනවා. ඒ නිසා තමයි මම එහෙම අරගෙන තියෙන්නේ. ඉතින් මම මගේ ඉඩ පහඩුකම් නැති නිසා ෆ්‍රිජ් එක උඩින් තමයි මේ වගේ බිත්තර දාන එක තියාගෙන තියෙන්නේ. ඉතින් මට මේ බිත්තර දාන එක ගිෆ්ට් එකක් හම්බෙච්ච එකක්. ඒකට මං හරි ආසයි. හස්බන්ඩ්ගේ යාළුවෝ වගේ තමයි ගෙනල්ලා දුන්නේ. ගෙදර ඕපනින් එකට එද්දී. ඉතින් මම මගේ ෆ්‍රිජ් එක උඩින් මේ වගේ තමයි තියාගෙන තියෙන්නේ. එතන තියෙනවා චීස්, ඒ වගේම බටර්, පීනට් බටර් එකක් තියෙනවා. ඒ වගේම ඔයිල් ස්ප්‍රේ එක තියෙනවා. ඒ වගේම මගේ ඔලිව් ඔයිල් බොටල් දෙක තියෙනවා. ඒ වගේම ආයෙ මෙතන තියෙන ඔය කැඳ වර්ග බෝවත්තට මම ගිය වෙලාවට ගන්න ඔය කැඳ වර්ග. එතකොට බෙලි මල් කියන්නේ බෙලි මල් එක කුඩු කරලම හදලා තියෙනවා. එතකොට අපිට තම්ම ඉන්න ඕනේ නැහැ. ඒකෙන් හැන්දක් කෝප්පෙට දාගෙන උණු වතුර දාලා බොන්න තමයි තියෙන්නේ. ඉතින් මම මෙතන ඕගනයිස් කරගෙන තියෙන්නේ මගේ රයිස් කුකර් එකයි බ්ලෙන්ඩර් එකයි. ඉතින් මෙතන ෆ්ලග් දෙකක් තියෙන නිසා මම එතන ඒ දෙකම තියාගෙන තියෙනවා. මොකද බ්ලෙන්ඩර් එකයි රයිස් කුකර් එකයි දෙකම එකවර පාවිච්චි වෙන්නේ නැහැනේ. ඒ නිසා මම ෆ්‍රිජ් එකයි රයිස් කුකර් එකයි තමයි එතන ෆ්ලග් කරගෙන තියෙන්නේ. ඉතින් ඊළඟට මම මෙතන තමයි මගේ oven එක තියෙන්නේ. oven එකයි බර්නර්ස් 4යි. ඉතින් මම මේකේ තමයි උයන්නේ. මොකද මට දර ලිපක් නැහැ. දර ලිපක් තියෙනවා මම ඔයාලට පෙන්නන්නම් ඉස්සරහට. මම ඒක තව ලිපක් තියලා බැඳලා නැහැ. ඒ නිසා ඉතින් මම මේකේ තමයි වැඩිපුරම කේක් බේක් කරන්නේ. මදි වුණොත් පොඩි oven දෙක ගන්නවා මගේ. ඉතින් පොඩි oven දෙක කප් කේක් වගේ බේක් කරද්දී තමයි මම පොඩි oven දෙක ගන්නෙ ගොඩක් දුරට. නැත්තම් මේ oven එකේම තමයි බේකින් වැඩ කරන්නේ. ඉතින් මම මෙතන මගේ ජූස් බ්ලෙන්ඩර් එක තමයි තියාගෙන තියෙන්නේ.
මගේ අනිත් බ්ලෙන්ඩර් එකේ මම කරන්නේ පොල් බ්ලෙන්ඩර් කරන එක, ඒ වගේම කොළ වර්ග කොළ කැඳ හදද්දි බ්ලෙන්ඩර් කරන එක. එතකොට ජූස් බ්ලෙන්ඩර් කරන්න තමයි මම මේ බ්ලෙන්ඩර් එක වෙනම තියාගෙන තියෙන්නේ. ඉතින් මේ කන්ටේනර් එකේ තියෙන්නේ මම එදිනෙදා පාවිච්චි කරන කෝප්ප වර්ග, ඒ වගේම බ්ලෙන්ඩර් කප් එක, ඒ වගේම උයන්න ගන්න භාජන සෝදලා මම මේකේ ඇතුලෙන් තමයි තියාගන්නේ. මොකද සතෙක්ටවත් මේකේ ඇතුලට යන්න බැහැ. ඒ නිසා ඉතින් ඊට එහා පැත්තෙන් තියෙන්නේ මගේ කුළුබඩු. ඒ කියන්නේ මිරිස් 3-5 දාලා තියෙන මිරිස් 3-5, ඒ වගේම කුරුඳු, ගම්මිරිස්, ඒ වගේ දේවල් දාලා තියෙන කන්ටේනර්ස් දෙක තමයි තියෙන්නේ. ඉතින් ඊට මෙහා පැත්තේ තියෙන්නේ මගේ හැඳි, ඒ වගේ පෙරණ වර්ග, ඒ වගේම පිහි වර්ග තමයි ඒකේ මම දාලා තියෙන්නේ. ඉතින් මේ මසාලා බොක්ස් දෙක මම ඔන්ලයින් තමයි ඕඩර් කරලා ගත්තේ. මම මගේ පළවෙනි වීඩියෝ එකේ තියෙනවා ලින්ක් එකත් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා මම කොහෙන්ද මේ බොක්ස් දෙක ගත්තේ කියලා. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒ වීඩියෝ එක බලන්න. අපි එදිනෙදා අවශ්‍ය වෙන කුරුඳු, ඒ වගේම කරාමු නැටි, එනසල්, ඒ වගේ දේවල් හදාගන්නේ අපේ වත්තේම තියෙන ඒවාගෙන් තමයි. ඉතින් කුරුඳු ගහකුයි කරාමු නැටි ගහකුයි අම්මලාගේ වත්තේ තියෙනවා. ඉතින් මගේ වත්තේ තමයි එනසල් පඳුර තියෙන්නේ. දැන් මම මේ ඔයාලට පෙන්නන්නේ එනසල් පඳුර. කිචන් එකටම පහළෙන් තමයි එනසල් පඳුර තියෙන්නේ. ඉතින් මම ගොඩක්ම වෙඩින් කේක්ස් කරන නිසා වෙඩින් කේක් වලට කරාමු නැටි, ඒ වගේම එනසල්, ඒ හැමදේම දාන්න ඕනේ. ඒ නිසා මට ගොඩාක් වටිනවා මේ පඳුරෙන් මම ගොඩාක් එනසල්ලට ගන්නවා. මේ වගේ තමයි මම මගේ ලුණු කුඩු, මිරිස් කුඩු, කහ කුඩු ඒ වගේ දාලා ආරක්ෂිතව තියාගෙන තියෙන්නේ. ඉතින් මේක හුලං වදින්නෙත් නැහැ. මට සතියකට වගේ මේ ප්‍රමාණවත් වෙන්න මම මේවට තමයි දාලා තියාගන්නේ. එතකොට උයන් ලෑස්ති වෙනකොට මට මේ කන්ටේනර්ස් දෙක විතරයි මෙතනට ගන්න අවශ්‍ය වෙන්නේ. එතකොට මට ගොඩාක් උයන්න පහසුයි. ඉතින් මේ ඒරියා එකේ තමයි මම කටින් බෝඩ් එක තියාගෙන මම කපන කරන ඒවා කරන්නේ මෙතන තමයි. ඉතින් කලින් වීඩියෝස් වලත් ඔයාලා දැකලා ඇති. මොකද මට ලොකු ඉඩ ප්‍රමාණයක් නැහැ. ඉතින් මෙතන තමයි ඊට පස්සේ තමයි මගේ සින්ක් ඒරියා එක තමයි තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙන්නේ එදිනෙදා අවශ්‍ය කරන දේවල්. මේ තියෙන්නේ මගේ සින්ක් එක. ඉතින් මම මේකට මගේ හෑන්ඩ් වොෂ් ටික දාගෙන තියෙනවා. මෙතන තියෙනවා මගේ විම් බොටල් එක. ඉතින් ඒක නම් ඉවර වෙලා තියෙන එකක් ගන්න ඕනේ. මේ වගේ තමයි මගේ සින්ක් එක තියෙන්නේ. ඊට එහා පැත්තෙන් තියෙන්නේ එදිනෙදා එළවලු කපන්න ගන්න මගේ කටින් බෝඩ් දෙක. එකක් එළවලු කපන්න, අනිත් එක මාළු, මස් වගේ දේවල් කපලා ගෙනාවේ නැත්තම් කපන්න තමයි මම තියාගෙන තියෙන්නේ. ඉතින් මෙතන තියෙන්නේ අපි කෑමට ගන්න පිඟන්, ඒ වගේම සුදු ලුණු ඉඟුරු තලන්න ගන්න මගේ වංගෙඩිය, ඒ වගේම එළවලු කපලා සෝදන්න කරන්න ගන්න භාජන ටික තමයි යටින් තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම මගේ කිචන් එක ඕගනයිස් කරගෙන තියෙන්නේ. ඉතින් ඔයාලගේ මොනා හරි අදහස් තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම මෙතනින් තියාගෙන තියෙනවා මගේ ටොස්ටර් එක. ඒක නම් ගොඩක් පාවිච්චි වෙන්නේ නැහැ. අවශ්‍ය වෙලාවට ගන්න ටොස්ටර් එක මේ වගේ තියාගෙන තියෙනවා. මේ කන්ටේනර් එකේ තියෙන්නේ සබන් වර්ග, රින්සෝ, එතකොට ඒ වගේ දේවල් තමා. මම මෙතන ප්ලාන්ට් එකකුත් මේ වගේ තියාගෙන තියෙනවා, ඉන්ඩෝ ප්ලාන්ට් එකක්. ඉතින් ඊට එහා පැත්තේ තියෙන්නේ මගේ පෝරණය. ඉතින් මම මෙතන දරලිපක් හදාගෙන නැහැ. ඒ නිසා මම මේ වගේ එතන මම උයන්න කරන්න ගන්න භාජන ටික, මැටි වලං, ඒ වගේම non stick fan, හැඳි, ඒ වගේ දේවල් මෙතනින් තියාගෙන තියෙනවා. ඉතින් මගේ මේ ලාච්චු කබඩ් එකේ මොනවද තියෙන්නේ කියලා බලමු.
උඩම තට්ටුවේ තියෙන්නේ මම බොටල් වලට දාගත්තට පස්සේ ඉතුරු වෙන මසාලා එහෙම. එතකොට බිරියානි මසාලා, එතකොට ඕට්ස් වර්ග ඒ වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ. මොකද ඕට්ස් වලට එහෙම තාම බොටල් එකක් මම අරගෙන නැහැ. ඒ වුණාට ඒ වගේ. එතකොට පැකට් වලම තමයි දාලා තියාගන්නේ. ඉතින් මේකේ තියෙන්නේ මම එළවලු හදන්න ගෙනාපු ඇට වර්ගයක්. ඉතින් ඒවත් පැල කරලා තියෙන්නේ. මම ඔයාලට ඒවත් පෙන්නන්නම්. ආයෙ තියෙනවා මෙතන තේ කුඩු, කිරි එහෙම. එතකොට තව මෙතන තියෙනවා ටිෂූ පැකට්, ඒ වගේම ෆොයිල් පේපර්, ඒ වගේම ක්ලින් රැප්, ඒ වගේ දේවල් තමයි මේ ලාච්චුවේ තියෙන්නේ. උදේට උයා ගන්න බැරි වුණොත් හදිසියෙම හරි එතකොට තමයි මම මේ ඕට්ස් ඒ වගේම මේ චොක්ලට් චිප්ස් එක පාවිච්චි කරන්නේ කෑමට. ඉතින් මෙතන මම තියාගෙන තියෙනවා කේක් එහෙම පැක් කරන්න ඕන බඩු ටික. ඒ වගේම බටලප්පම් එකක් එහෙම හදනකොට අවශ්‍ය වෙන ඒවා. ඒ වගේම මෙතන තියෙන්නේ සම්බෝලයක් වගේ සැර දෙයක් අතින් අනනකොට, ඒ වගේම කේක් හදනකොට මම මේ ග්ලව්ස් පාවිච්චි කරනවා. ඉතින් ඒකට තමයි මේ වගේ පැක් එකක් මම තියාගෙන තියෙන්නේ. ඉතින් අපි බලමු මගේ ඊළඟ ලාච්චුවේ මොනවද තියෙන්නේ කියලා. දෙවනි ලාච්චුවේ තියෙන්නේ හදිසියෙම කවුරු හරි ගෙදරට ආපුවාම කෑම හදලා අරින කරිදීසි, ඒ වගේම ග්ලාස් තියෙනවා, හැන්දි තියෙනවා, ඒ වගේම පිහි ගාගන්න එක තියෙනවා. ඊළඟ ලාච්චුවේ තියෙන්නේ මගේ කේක් හදන්න ගන්න එසන්ස් වර්ග, කලරින් වර්ග, ඩාර්ක් චොක්ලට්, කොකෝා පවුඩර්, ජෙලටින්, එතකොට ග්ලෙසරින්, ඒ වගේ දේවල් තමයි මෙතන තියෙන්නේ. ඉතින් බේකින් පවුඩර්, එතකොට කේක් එක ඩෙකරේෂන් කරන්න ගන්න ස්ප්‍රින්කල්ස් වර්ග වගේ තමයි තියෙන්නේ. ඉතින් මගේ මේ දකුණු අත පැත්තෙන් තියෙන්නේ කලරින් බෝටල් ඔක්කොම කඩලා තමයි තියෙන්නේ. ඒව තමයි මේ දවස්වල පාවිච්චි කරන්නේ. ඉතින් අනිත් බොටල් ටික නම් තාම පාවිච්චියට අරගෙන නැහැ. ඉතින් මේ වගේ තමයි මගේ මේ තට්ටුවත් මම හදාගෙන තියෙන්නේ, ඕගනයිස් කරගෙන තියෙන්නේ. ඊළඟට තියෙන්නේ ඔය වැඩිපුර තියෙන හාල් වර්ග, වැඩිපුර තියෙන පරිප්පු, ඒ වගේම සෝයා පැකට්, ඒ වගේ දේවල් වැඩිපුර තියෙන දේවල් තමයි මම මේකට දාගෙන තියෙන්නේ. ඉතින් මෙතනින් තමයි මම පොල් ගාන හිරමනේ තියාගෙන තියෙන්නේ පෝරණයට යටින්. ඉතින් කිචන් එකේම තමයි මගේ වොෂින් මැෂින් එක මම තියාගෙන තියෙන්නේ. බාත් රූම් එකෙන් තිබ්බේ නැහැ. ඉතින් එදිනෙදා අවශ්‍ය වෙන වොෂින් පවුඩර්, කම්ෆර්ට්, ඒ වගේම ග්ලාස් ක්ලීනර් එක, එතකොට එයාර් ප්‍රෙෂ්නර්, ඒ වගේ දේවල් තමයි මම මෙතන තියාගෙන තියෙන්නේ. මම ග්ලාස් ක්ලීනර් එක පාවිච්චි කරන්නේ මගේ ෆ්‍රිජ් එකේ ඉස්සරහා ග්ලාස් එක ක්ලීන් කරන්නයි, මගේ oven එකේ ග්ලාස් එක ක්ලීන් කරන්නයි, ඒ වගේම ටේබල් එකේ හැමතැනම ඉතින් ගොඩක් ග්ලාස් තියෙනවනේ, ඒවා ක්ලීන් කරන්න තමයි මම තියාගෙන තියෙන්නේ. ඉතින් මේ වගේ තමයි මගේ කිචන් එක ඕගනයිස් කරගෙන තියෙන්නේ. ඒ වගේම මම කියන්න ඕනේ මේ එයාර් ප්‍රෙෂ්නර් එක ගොඩක් සුවඳයි. මම හැමදාම ගෙදරට මේ එයාර් ප්‍රෙෂ්නර් එක ගහනවා. ඒ වගේම මොප් කරලා ඉවරුනහමත් මුළු ගෙදරටම බාත් රූම් එකට, බෙඩ් රූම් වලට මේ එයාර් ප්‍රෙෂ්නර් එක ගහනවා මම. ඉතින් මෙතන තමයි මගේ වොෂින් මැෂින් එක තියෙන්නේ. මේ වොෂින් මැෂින් එකට දැන් අවුරුදු 4ක් වෙනවා. මේ වොෂින් මැෂින් කවර් එකටත් දැන් අවුරුදු 4ක් විතර වෙනවා. ඉතින් ඒක ගොඩාක් වටිනවා. දැන් නම් ඒක ගොඩක් පරණයි. ඒ වුණාට මට ගන්න ඕනි ප්‍රයෝජනය මේ කවර් එකෙන් හොඳටම ලැබෙනවා. ඉතින් මෙතනින් එළියට ගියාපුවාම තමයි මගේ කිචන් එකෙන් එළියට යන දොර තියෙන්නේ. ඉතින් මම මෙතනම එළවලු පැල ටිකක් හදාගෙන තියෙනවා. මට ඉතින් ලොකු වෙලාවක් නැහැ මේවා කරන්න. ඒ වුණාට මම
එදිනෙදා ගේන ගොටු කළවල මුල් මේ වගේ පෝච්චි වලට කලින්ම පස් මාධ්‍ය පුරවල තියාගන්නවා. එතකොට මට තියෙන්නේ ඉක්මනට මේ වගේ පැල කරන එක විතරයි. ඉතින් මේ වගේ මම පැල කරපු ටිකක් තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම මම පෝච්චි ටිකකට පස් පුරවල මේ වගේ තියාගත්ත කලින්. එතකොට අයින් වෙන ලූණු, එතකොට ලීක්ස් වල යට මුල් කොටස ඒ වගේ දේවල් මෙහෙම පැල කරනවා. මොකද හදිස්සියේ රයිස් එකක් වගේ හදනකොට ලීක්ස් කොළ, ලූණු කොළ හැම වෙලාවෙම ගෙදර තියෙන්නේ නැහැනේ. ඒ වෙලාවට මෙතනින් අපිට ගන්න පුළුවන්. ඒ නිසා තමයි මම මෙහෙම පැල කරගෙන තියෙන්නේ. ඉතින් මේ ගොටු කළ නම් හොඳටම වැවිලා තියෙන්නේ. මේවා වෙල් ගොටු කළ. මේ ඇත්තටම මේක සම්බෝලේ හරි රසයි. ඒ නිසා තමයි ගොඩක් ආස නිසා තමයි මේ වගේ තියාගෙන තියෙන්නේ. ඉතින් මම ආප්ප ටිකක් හදාගන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ ආප්ප මිශ්‍රණය අපේ ගෙදරට ගෙනල්ලා ගොඩක් දවස් වෙනවා. ඉතින් මට ඒකෙන් හදාගන්න බැරි වුණා ආප්ප. ඉතින් මම ඔයාලත් එක්කන් අද මේ වීඩියෝ එකත් ෂෙයා කරගන්නවා කියලා හිතුවා. මොකද මේ මට වෙන ආප්ප අපි පිටි හාල් අඹරලා හදන ආප්ප තාම හරියට හදාගන්න අමාරුයි. ඒ නිසා මම මේ වගේම ආප්ප මිශ්‍රණයක් ගෙනල්ලා තමයි හදාගන්නේ. ඉතින් අපි බලමු මේකේ කොහොමද තියෙන්නේ කියලා. ඉතින් කියවලා බලලම මිශ්‍රණය හදාගමු. මම මෙතන පොල් බෑයක දියකිරි මිටිකිරි අරගෙන තියෙනවා. මම අනාගන්න යන්නේ ඒකෙන්ම තමයි. ඒ කියන්නේ පොල් කිරි වලින්ම තමයි මිශ්‍රණය අනාගන්නේ. ඉතින් බලමු කොහොමද මම මිශ්‍රණය හදාගන්නේ කියලා. මේ විදිහට ඝන බට එකක් විදිහට තමයි හදාගන්න කියලා තියෙන්නේ එකේ. ඊට පස්සේ මේක විනාඩි 45ක් තියන්න කියලා තියෙනවා. ඉතින් අපි මේක විනාඩි 45ක් පිපෙන්න තියාගෙන මිටි කිරි ටික එකතු කරලා ඊළඟට මිශ්‍රණය හදාගමු. ඉතින් මම මේ ආප්ප ටික හදන්න පටන් ගත්තට මට මගේ පළවෙනිම ආප්ප 3 හරියට ආවේ නැහැ. මම මේ තාච්චිය හැබැයි කලින් ආප්ප හදලා තිබ්බෙත් නැහැ. මම නන් ස්ටික් තාච්චියක තමයි ආප්ප හදන්නේ. ඒත් මට හිතුණා නන් ස්ටික් තාච්චියේ නිකන් අර ඒ කියන්නේ අර ආප්පයක් කියන සාමාන්‍යයෙන් කර වෙලා වගේ අර වට ලස්සනට එන්න ඕනේ රන්වන් පාට වැටිලා. නන් ස්ටික් තාච්චි වල එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා මම මේ තාච්චිය අද හදනවා කියලා පටන් ගත්තේ. ඉතින් පළවෙනිම ආප්ප 3 හරියට ආවේ නැහැ. ඊට පස්සේ ආප්ප ටික ඇත්තටම හොඳට ආවා. ඉතින් ගිය දවස් ටිකේ ලොකු වෙඩින් කේක් ඕඩර් එකක් කරලා තමයි මම ඔය අද ටිකක් නිදහසේ ඉන්නේ. ඉතින් 3 දෙනෙක්ගේ ඕඩර් එකක් එකවරම මම කරා වෙඩින් කේක් 600ක්.
ඉතින් ඒකට ලොකු මහන්සියක් වුණා. ඉතින් ඒක වෙඩින් කේක් කරන අය දන්නවා. කේක් කරන අය දන්නවා කොහොමද ඒ වෙනුවෙන් කැප වෙන්න ඕනි කියන එක. නිදි මරාගෙන රැපින් කරන ඒවත් ඉතින් අපි කරන්න ඕනේ. ඉතින් ඒත් කමක් නැහැ කියලා කියනවා මම. මොකද මේක තමයි මගේ බිස්නස් එක. කේක් හදන එක තමයි මගේ බිස්නස් එක. මට ආදායමක් ලැබෙන්නේ මම ඕඩර්ස් හරියට බාරගෙන පිළිවෙලට ඕඩර්ස් ටික කරොත් විතරයි. ඉතින් මං ඒ දේවල් සතුටින් කරන්නේ, කැපවීමෙන් කරන්නේ. ඉතින් ඒවා නැති දවස්වලට තමයි මම ඔයාලට මේ වගේ වීඩියෝස් ගේන්නේ. ඔයාලා හැමෝම දන්නවා මගේ ආදායම් මාර්ගය තමයි කේක් හදන එක කියලා. ඉතින් මගේ කලින් වීඩියෝස් වල තියෙනවා කේක් හදන විදිහ, ඒ හැම විස්තරයක්ම තියෙනවා. අවශ්‍ය අය ඒ වීඩියෝස් බලන්න කියලා මම ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් බලමු මම ආප ටික කොහොමද හදාගත්තේ කියලා. මම දැන් ලෑස්ති වෙන්නේ ආප්ප කන්න ලුණු මිරිසක් හදාගන්න. ඉතින් ආප්ප ටිකත් හදාගන්න ගමම තමයි මම ලුණු මිරිස හදන්නේ. ඉතින් අපි බලමු ලුණු මිරිස හදාගන්නේ කොහොමද, අවශ්‍ය කරන්නේ මොනවාද කියලා. ඉතින් මං අද ලුණු මිරිස් එක ගොඩක් සැරට තමයි හදන්න හිතාගෙන ඉන්නේ. මම ලුණු මිරිස හදන්න ගන්නේ උම්මලකඩ. උම්මලකඩයි කෑලි මිරිසුයි දෙහි ලුණු ගෙඩියක් ගන්නවා, ලුණු කුඩු ඒ වගේ එකතු කරලා තමයි මම ලුණු මිරිස හදාගන්නේ. ඉතින් මේ විදිහට තමයි මගේ ආප්ප ටිකයි ලුණු මිරිසයි මම හදාගත්තේ. ඉතින් ඔයාලටත් ආප්ප මිශ්‍රණය හරියට හදාගන්න බැයි නම් කඩේ ගොඩක් ප්‍රොඩක්ට්ස් තියෙනවා ආප්ප මිශ්‍රණ තියෙන. ඉතින් ඒ වගේ එකක් ගෙනල්ලා ආප්ප හදාගන්න. හවසට හදනවා නම් ඉතින් පැය දෙකක් වගේ කාලයක් තමයි යන්න. ඉතින් රෑ කෑමටත් මේක හදාගන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝ එකෙන් ඔයාලා මොනවා හරි අදහසක් ගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මගේ channel එකත් එක්කන් එකතු වෙලා හිටියට ඔයාලට බොහොම ස්තුතියි. අදට මම ගිහිල්ලා එන්නම්.